ada මම ආවා යාපනයේ තියෙන රස්තවාද විමර්ශන කොටසට 16 වෙනිදා යාපනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇවිල්ලා හිටපු වෙලාවෙම එයා පලාලි වල උදේ වෝකින් ගියා. හරිද? ඒ වෙලාවෙම ලංකාවේ තානම් වෙච්ච සංවිධාන වෙන කොටි සංවිධානයේ රස්තවාදී සංවිධානයේ නායකයෙක් වෙන සදාශිවම් ක්‍රිෂ්ණ කුමාර් කිට්ටු කියන එක්කෙනෙක්ව යාපනයේ සංගිලියන් පාක් එකේ සැමරුවා. එතකොට ඒ සැමරීම පවතින රස්තවාද වෙළඟන පනත යටතේ ඒ පනතේ ආටිකල් 2 ආටිකල් 14 ආටිකල් 15 මේ ක්ලෝසස් තුනම උල්ලංඝනය කරලා නීති විරෝධීව රස්තවාදයක්ව සැමරලා තියෙනවා. එතකොට අපි මේ රජයෙන් ඉල්ලනවා නීතිය පවතින නීතිය යටතේ මේ රස්තවාදී සැමරුම කරපු අයව අත්තරම් කොට අරගෙන උසාවියේ දාලා නීතිය හැම කෙනාටම පොදුයි කියලා තාවුරු කරන්න එකක්. අනිත් එක ජනාධිපතිතුමා අද පාරේ පයින් යනකොට හරිද ඒ නිදාසට අයා භුක්ති විඳින නිදාස අද රස්තවාදේ නැති ඉඳ තමයි යාට පුළුවන් වුනේ. හැබැයි මේ රස්තවාදේ මර්ධනය කිරීමේදී අපි උතුරේ ජීවත් වෙන බෙදුම් වාදයට විරෝධී වෙච්ච දෙමළ ජනතාව හැටියට අපි මාර විදියට දන් දීලා තියෙනවා. අපේ ගෙවල් වල මිනිස්සු මරුන් කාලා තියෙනවා. ඒ නිදාස මුක්ති විඳින්න. ඒකින්දයි අපි මේ කෑ ගන්නෙ. අද මේ රස්තවාදී සැමරීම කවදාවත් නැතුව ඔයගොල්ලෝ දන්නේ නැහැ ගොඩක් කරියට මේ 1983 ජූලි කලබලයට හේතු වෙච්ච තිනවේලි වල අමුදාව සොල්දාදු 13 දෙනෙක්ව රණවිරු 13 දෙනෙක්ව මරපු ඒ ඇටැක් එක කරේ මේ රස්තවාදයා කියන කිට්ටු කියන එක්කෙනා. එතකොට ඒ අමුදාව මරපු එක්කෙනෙක්ව තමයි අද ජනපතිතුමා කාපන ඉන්නේදී සමරනවා. එතකොට අපි කැමති සිස්ටම් චේන්ජ් එකට හැබැයි මේ වගේ රස්තවාදයට අනුබල දෙන සිස්ටම් චේන්ජ් එකට අපි කවදාවත් එකඟ නැහැ. රස්තවාදයේ බලවත් වුණොත් නැවත යාපනයේ ඉන්න දෙමළ ජනතාව වෙන රස්තවාදයට බෙදුම් වාදයට විරුද්ධ වෙච්ච අපි තමයි ඉස්සල්ලාම මරුන් කන්නේ. ඊට පස්සේ අපිව මරලා ඊට පස්සේ එනවා දකුණට ඔගොල්ලෝම මරන්න. ඒකින්ද රස්තවාදී නායකයෝ නැති වුණාට මේ මතවාදීය නැවත ඉස්සරහට අරන් යන්න ඒ රස්තවාදී ඩයස්පෝරා කණ්ඩායම සල්ලියවල මේ අරන් යන මේ ක්‍රියාව මේ මතවාදී සත්‍යමත් කරන ක්‍රියාව වාම නවත්තන්න මම අද අපරාධ කොට්ටාසයට රස්තවාදී වෙළඟන පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. අපි බලමු. අපි බලාපොරොත්තු වෙනවා නීතිය යුක්තිය හැම කෙනාටම පොදුයි. නීතිය තියෙන පවතින නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.